හරි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ 11 අවසර 7 වෙනි පාඩම සීලය සහ භෞතික සංවර්ධනය පිළිබඳව. එතකොට අපි මේක පොඩි කාලෙත් ඉගෙනගෙන තියෙන පාඩමක්. එතකොට මේක පළවෙනි වාරේ පාඩමක් වුණාට දෙසැම්බර් මාසේ O level exam එක තියෙනවා. ඒ වගේම ලබන මාසේ වාර විභාගෙ තියෙනවා. එතකොට මේ පාඩම අපිට අතාරින්න බෑ පළවෙනි වාරේ කියලා. එතකොට සීලය ගැන කතා කරද්දී සීලය කියලා කියන්නේ මොකද්ද? සීලය කියන්නේ කායික වාචික සංවරය. ඒ කියන්නේ කාය වචනය දෙක සංවර කරගන්න එක තමයි සීලය කියලා කියන්නේ. මොකක් අයගේ සංවර නැහැනේ. ඒක කොතන හරි තැනක විභාගෙට අහන්න පුළුවන් සීලය කියන්නේ මොකද්ද කියලා ඔයාගෙන්. ඒක සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. ඔච්චරයි. ඊට පස්සේ මේ සීලය ගැන කතා කරද්දී සීලේ කොටස් ගැන කතා කරනවා, ප්‍රභේද ගැන කතා කරනවා. ওই විදිහට අපි කතා කරගෙන යනවා. එතකොට 7 වෙනි පාඩම සීලය සහ භෞතික සංවර්ධනය. සීලය සහ භෞතික සංවර්ධනය. මේ පාඩමේදී මතක තියාගන්න ඕන සීලය කියන්නේ මොකක්ද කියලා. නිර්වචනය මතක තියාගන්න. සීලය යනු කායික වාචසික සංවරය. කායික වාචික සංවරය. ඊට පස්සේ මේ සීලය ගැන කතා කරද්දී සීලය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පොඩි කාලෙත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. හැබැයි දැන් මතකේ නැතුව ඇති. දැන් මතක් කරගන්න කාලේ හරි. එතකොට සීලේ ප්‍රධාන කොටස් දෙකයි චාරිත්‍ර සහ වාරිත්‍ර කියලා. චාරිත්‍ර සහ වාරිත්‍ර කියලා. මේ වීඩියෝ එක බලන කෙනෙක් ළමෙක් මේක ලියා ගන්න ඕන. හරි? ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතකොට තමයි මේ පාඩම හරියට තේරෙන්නේ. නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳ තේරුණා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හරි. එතකොට චාරිත්‍ර සහ වාරිත්‍ර. මේ චාරිත්‍ර නැත්තම් අපි මේකට කියනවා සමාදානය කියලා. සමාදානය. සමාදානය කියලා කියන්නේ මොකද්ද? යුක්ත වීම. සමාදානය කියලා කියන්නේ යුක්ත වීම. මතක තියාගන්න මේ පාඩම තව ගුරුවරයෙක් උගන්වද්දි මේක උඩින් අත ගන්න පුළුවන්. හැබැයි විභාගෙට මේකේ කොයි සීලයෙන් එන්න පුළුවන් ඔක්කොම දැනගත්තොත් නේ අපි සම්පූර්ණ වෙන්නේ. එතකොටනේ හොඳ ලකුණකට යන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද හැම දෙයක්ම මේකේ මතක තියාගන්න ඕන, කටපාඩමේ තියාගන්න ඕන. එතකොට ලකුණු ගන්න පුළුවන් නේ 100 වුණත්. දැන් චාරිත්‍ර කියන්නේ සමාදානය කියලා දන්නවා. හැබැයි සමාදානය කියන්නේ මොකක්ද කියලා දන්නේ. ඔන්න. ඊට පස්සේ වාරිත්‍ර. වාරිත්‍ර කියලා කියන්නේ විරමණය. විරමණය. විරමණය කියලා කියන්නේ මොකද්ද? වෙන්වීම. වෙන්වීම. කොච්චර සරලද? කොච්චර සරලද? මේක ලියාගන්න. ඊට පස්සේ මේ මොකද්ද? සීලේ ප්‍රභේද හතරක් තියෙනවා. සීලේ ප්‍රභේද හතරක් තියෙනවා. මොනවාද ප්‍රභේද හතර? පංච සීලය, දෙවෙනි එක උපෝසත අෂ්ටාංග සීලය, දස සීලය, ආජීව අෂ්ටමක සීලය කියලා. එතකොට සීලය ප්‍රභේද හතරයි. සීලේ ප්‍රභේද හතරයි. දැන් ළමයි කරන වැරද්දක් තමයි අපි පේපර් බලද්දී සීලයේ කොටස් දෙක ලියන්න කිව්වහම මෙන්න මේ ප්‍රභේද හතර ලියනවා. ප්‍රභේද හතර ලියන්න කිව්වහම මෙන්න මේ කොටස් දෙක ලියනවා. ඊට පස්සේ මේවා විස්තර කරන මේ ප්‍රශ්නෙක විස්තර කරලා තියෙනවා. ඒක එහෙම වැරදීනේ. එතකොට මේකෙන් අපිට මේ වැදගත් කාරණේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ.
උත්තරේ විතරක් මතක තියාගෙන හරියන්නේ නැහැ. ප්‍රශ්නේත් මතක තියෙන්න ඕන. ප්‍රශ්නේ මතක නම් තමයි උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ. හරි? ප්‍රශ්නේ උත්තරේ දෙකේම කටපාඩමේ තියාගන්න. එතකොට වැරදීමක් වෙන්නේ නැහැ. එතකොට දැන් සීලේ ප්‍රභේද මොනවාද කියලා ඇහුවොත් දන්නේ නැහැනේ. උත්තරේ දන්න වුණත් ලියාගන්න දන්නේ නැහැ. පේපර් කරලා පුරුද්දක් නැතිකම ඕකෙන් ඉස්මතු වෙන්නේ. හරි? එතකොට සීලේ ප්‍රභේද හතරයි. පළවෙනි එක පංච සීලය. දෙක දස සීලය. තුන ආජීව උපෝසත සීලය. ආජීව අෂ්ටමක සීලය. මතක තියාගන්න මේ පංච සීලය අපි හඳුන්වනවා නිත්‍ය සීලය. නිත්‍ය සීලය නැත්තම් ගේහසික සීලය කියලා අපි හඳුන්වනවා. හරිද? දැන් මේක මතක තියාගන්න පුළුවන්ද? සීලය කියන්නේ මොකද්ද? කායික වාචික සංවරය. ලකුණු දෙකයි. සීලය කොටස් දෙකයි. මෙන්න. සීලේ ප්‍රභේද හතරයි. මෙන්න. පංච සීලය කියන්නේ මෙන්න. හඳුන්වන නම් පංච සීලය හඳුන්වනවා නිත්‍ය සීලය නැත්නම් ගේහසික සීලය කියලා. ඊට පස්සේ මේ සීලය ගැන සඳහන් වන ඉගැන්වීම් හතරක් තියෙනවා. මොනවාද? දස මේවා සමහරු දන්නෙත් නැහැ. මේවා හැබැයි අදම අහන වෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගත යුතු දේවල්. ඉගෙන ගන්නෑ ඔයාලා. ඒකයි අවුරුදු වල 133ක් බුද්ධ ධර්මයේ ෆේල් වෙන්නේ. ඔතන විවිධ ප්‍රශ්න තියෙනවා. එතකොට අද හරි ඉගෙන ගන්න මේක දන්නේ නැත්නම් ඒ වගේම තව කෙනෙකුටත් කියලා දෙන්න. හරි. ඉගැන්වීම් හතරක් තියෙනවා. ඔය ඉගැන්වීම් හතර ඕලෙල් පේපර් එකකටත් අහනවා. ඒක ඉතින් නවත්තන්න බෑනේ. දන්නේ නැහැ කියලා කිව්වද හරියන්නේ නැහැ. හරි. මේ ටික ඉක්මනට ලියා ගන්න. හරි. ලියන්නකො ඉක්මනට. එතකොට මතක තියාගන්න ප්‍රශ්නෙත් මතක තියාගන්න පිළිතුරත් මතක තියාගන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. කටපාඩමේ තියාගන්න සීලය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද? කායික වාචික සංවරය. කොටස් දෙකයි. චාරිත්‍ර වාරිත්‍ර. චාරිත්‍ර කියන්නේ සමාදානය. සමාදානය කියන්නේ යුක්ත වීම. වාරිත්‍ර කියන්නේ විරමණය. විරමණය කියන්නේ වෙන්වීම. ප්‍රභේද හතරයි. පංච සීලය, දස සීලය, ආජීව උපෝසක සීලය, ආජීව අෂ්ටමක සීලය. පංච සීලය හඳුන්වනවා නිත්‍ය සීලය සහ ගේහසික සීලය. කටපාඩම් දැන් හරි. අනිවාර්යෙන් මේවා ලියා ගන්න. ඒවා අච්චු පොතේ ඔයාලට හොයන්න හම්බෙන්නේ නැත. අච්චු පොතේ පිටි ඒවත් එනවා. ඒකත් මතක තියාගන්න. ඒකයි මේවා උගන්වන්නේ. සීලය ගැන සඳහන් වන ඉගැන්වීම් හතරයි. දස පාරමිතා,
දස පුණ්‍ය ක්‍රියා දස රාජ ධර්ම දස පින් කිරිය මේ අදම දහන්නේ හැබැයි දැනගන්න විභාගෙට අහන ඉගැන්වීම් දෙකක්වත් අහනවා අදුම ගිය අවුරුදු වල ඇහුවා මේ අවුරුද්දට අහන්න දෙන්නේ කොතන හරි බුද්ධ ධර්මයේ පේපරේ දෙවැනි කොටසේ සීලය ගැන සඳහන් වන ඉගැන්වීම් දෙකක් හතරෙන් දෙකක් ලියන්න කිව්වොත් මේක ලියන්න ඕන මේ හතර මොනවාද දස පාරමිතා දස පුණ්‍ය ක්‍රියා දස රාජ ධර්ම දස පින් කිරිය ඔකත් ලියාගන්න ඉක්මනේ මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාලට ලස්සන ෂෝට් නෝට් එකක් හම්බ වෙනවා මේ පාඩමේ හරි ඉවර වෙනකම් බලන්න ඊට පස්සේ සතර බිය නම් කරන්න කියනවා හොඳ වැඩක් වෙනවා මේකේ සතර බිය නම් කරන්න කිව්වහම ළමයි ලියන්නේ මොකද්ද දන්නවද සතර පෙර නිමිති මතකයි ගිය මාසේ පේපර් බලද්දි හම්බුණා සතර පෙර නිමිති තමයි ලියලා තිබ්බේ සතර බිය නම් කරන්න කියලා. එතකොට මේකේ වැදගත් වෙන්නේ උගන්නන වෙලාවට ළමයි අහගෙන ඉන්නේ මුකුත් විෂය කරුණු දැනීමක් නැහැ. ඒක තමයි මේ තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ. එතකොට සතර බිය නම් කරන්න කිව්වොත් සතර බිය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. ඔය හතර තමයි සතර බිය. අනිවාර්යයෙන් මේ අහනවා. වාර විභාග වලටත් අහනවා. ඕලෙල් පේපරෙත් අහනවා. අහන්නේ ලියන ප්‍රශ්න වලට. නැත්නම් ඉරි ගහන්න දෙන්නේ නැහැ. සතර බිය කොහොමද දන්නද ප්‍රශ්න අහන්නේ? සතර බිය නම් කරන්න. නැත්නම් හතරෙන් දෙකක් නම් කරලා දෙකක් විස්තර කරන්න. ඔහොම අහන්නේ. සතර බිය නම් කරන්න කිව්වොත් ජාති ජරා ව්‍යාධි මරණ ඔන්න සතර බිය. ඔන්න සතර බිය. හරිනේ? ඊළඟට මේ සංවර්ධනය ගැන කතා කරනවා. සංවර්ධනය ගැන කතා කරද්දී භෞතික සංවර්ධනය ගැන කතා කරනවා. සදාචාරාත්මක සංවර්ධනය ගැන කතා කරනවා. මේක ටිකක් දැනගෙන ඉන්න යනු කුමක්ද කියලා තමයි අහන්නේ. ඒකයි මම කිව්වේ මේකේ මේ පාඩම ඇතුලේ අද ඔයා මේ පාඩම ඇතුලේ වීඩියෝ එක ඉවර වෙද්දී දන්නේ නැති කරුණු ගොඩක් ඉගෙන ගන්නවා. හරි? හැබැයි විභාගෙට කලින් මේක ඉගෙන ගන්න එක හොඳයි. විභාගේ ලිව්වට පස්සේ මේක වීඩියෝ එක බලපුවාම වැඩක් නැහැනේ. එතකොට ඔක මතක තියාගන්න ඕන. දෙමේ සදාචාරාත්මක සංවර්ධනය කියලා කියන්නේ කෙලෙස් නැති කරලා. තේරෙන සිංහලෙන්. කෙලෙස් නැති කරලා. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න වැදගත් වන සංවර්ධනය අපි සදාචාරාත්මක සංවර්ධනය කියලා කියනවා. සදාචාරාත්මක සංවර්ධනය කියලා. භෞතික සංවර්ධනය කියලා කියන්නේ මොනවද? භෞතිකව තියෙන දේවල්. ඒ කියන්නේ ගේ ඊට පස්සේ ඉදන් කදන් මිල මුදල් නබුවා තියෙන සංවර්ධනය භෞතික සංවර්ධනය කියනවා. මේක මතක තියාගන්න මම බෝඩ් එකේ දැන් ලියන්නම්. ඒකත් පැත්තකින් ලියලා කටපාඩමේ තියාගන්න ඇහුවොත් ලියන්න. ඒක භෞතික සංවර්ධනය කියන්නේ මොකක්ද කිව්වොත් ඔය දිග ඒවා ලියන්න බෑනේ. කෙටි කරලා ලියන්න. ලකුණු දෙනවා එහෙම. විස්තර කරන් තිබ්බොත් විතරක් විස්තර කරන්න. හරි. භෞතික සංවර්ධනය යනු ගේ දොර ඉඩකඩම් යාන වාහන
වලින් යුක්ත සංවර්ධනය භෞතික සංවර්ධනය කියනවා. ඔන්න භෞතික සංවර්ධනය කියන මොකක්ද කියලා අහුවොත් මෙන්න මේක ලියන්න. සදාචාරාත්මක සංවර්ධනය. සදාචාරාත්මක සංවර්ධනය කියන්නේ කෙලෙස් නැතිකොට සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන සංවර්ධනය සදාචාරාත්මක සංවර්ධනය කියලා කියනවා. මේවා ඉතාමත් වැදගත් විෂය කරුණු. ඒක නිසා ලියා ගන්න. කටපාඩම් කරගන්න. විභාගෙට එද්දි තේරෙයි මෙන්න මේක ආවනේ කියලා. එතකොට දැන් සතර වේ නම් කරන්න කිව්වොත් ජාති ජරා ව්‍යාධි මරණ. සීලය ගැන සඳහා ඉගෙනීම් හතර නම් කරන්න කිව්වොත් දසපාරමිතා. දසපාරමිතා 11 වසර තුන්වෙනි පාදමේ ඉගෙන ගත්තා. දස පුණ්‍යයක් කිය දස පුණ්‍යයක් කියත් ඉගෙන ගත්තා. දස රාජධර්ම 9 වසර ඉගෙන ගත්තා. දස පින්කිරිය ඔන්න. ඊට පස්සේ බෞද්ධ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ගේදොර ඉදකඩම් යාන වාහන වලින් යුක්ත සමන්විත සංවර්ධනය තමයි භෞතික සංවර්ධනය කියන්නේ. සදාචාරාත්මක සංවර්ධනය කෙලෙස් නැති කළ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න සංවර්ධනය තමයි සදාචාරාත්මක සංවර්ධනය කියන්නේ. ඊළඟට මේ පාඩමෙන් ඔයාලගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි සිල්වත් වීම වගේ ශිෂ්‍ය ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? මේවා හුඟක් අය උගන්වන්නේ නැහැ. නමුත් විභාගෙට අහනවා ළමයි අනාථ වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. උගන්වන්න දන්නේ නැහැ අනික. එතකොට මේක ওই විදිහ තමයි බර කරලා අහන්නේ. ශේෂ ජීවිතයට බර කරලා තමයි අහන්නේ. ඕක ඕනනම් රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් ලකුණු 5ක. එතකොට ඔය ටික ලියලා ටිකක් විස්තර කරා නම් ලකුණු 5න් 4ක් ගත්ත හැකිනේ. පහම නම් දෙන්නේ 4ක් 3ක් ගත්ත හැකිනේ. නොලිය ඉන්නවද වැඩි? එතකොට ඒකයි මේකේ වටිනාකම. දැන් මේ වීඩියෝ එක කවදා හරි මේ ඉගෙන ගන්න ඕන ළමයෙකුට ලැබුණොත් අනිවාර්යෙන් මේක බලනවා ඉවර වෙනකම්. මොකද ඉගෙන ගන්න දැන් පාසල් වල පාසල් පද්ධතිය ගත්තොත් ගුරුවරු හිගයක් තියෙනවා බුද්ධ ධර්මයේ වල. ඒකත් එක්කන් විෂයත් අමාරුයි. ඒ හින්දා මේ වගේ ඒවා පුළුවන් තරම් වීඩියෝ ඔයාලා ළමයිට ෂෙයා කරලා දෙන්න. ඒ පිනවත විභාග ලියද්දි හම්බෙයි. දෙයක් කරොත් දෙයක් ලැබෙනවනේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් මේ මාසෙ කියන්නේ ජූනි වල 10 11 ආයත ලංකාවට නොමිලේ බුද්ධ ධර්මයේ වැඩසටහනක් යනවා. ඒකට සම්බන්ධ වෙන්න හැමෝම. හරි. එතකොට ඒක දිගටම ෆ්‍රී යන්නේ හැමදාම දෙසැම්බර් වෙනකම්. ඔක්කොම උගන්වනවා සජීවීව වෙලා. දැන් මේක වීඩියෝ එකක් නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. මේ නම්බර් එකට message එකක් දාන්න. නම ශ්‍රේණිය. මේක මගේ නම්බර් එක නෙමෙයි. හරි. එතකොට YouTube එකෙන් බලන අය මේකට මැසේජ් එකක් දාලා ගෲප් එකට ඇඩ් වෙන්න. මේ මාසේ අග විතර මේක කරනවා. මුලින් ඉඳන් උගන්වන 10 11 පාඩම් ඔක්කොම. හරිනේ. ඊට පස්සේ අපි දැන් යම් වැඩේට මේ සිල්වත් වීමගේ ශිෂ්‍ය ජීවිතේ ලැබෙන ප්‍රයෝජන නැත්නම් ආදර්ශ සිල්වත් වීමෙන් ලැබෙන ආදර්ශ කොහොමනේ ප්‍රශ්න අහන්නේ මොනවාද? විනයගරුක වෙනවා සංවරශීලී පුද්ගලයෙක් වෙනවා. දැන් ඉන්න පුද්ගලයෝ සංවරශීලීද? නෑ. හැමෝම සංවරශීලී නෑ. ඊට පස්සේ අකුසල ක්‍රියාවන් වලින් ඈත් වෙනවා ශිෂ්ට සම්පන්න වෙනවා. ඔන්න
එතකොට මෙන්න මේ සීලය කියන එක කොච්චර බලවත්ද අකුරු 3ක් වුණාට. මේක ඉගෙන ගන්න ළමයිවත් සිල්වත් වෙන්න. සිල්වත් වීම වගේ මේ වීඩියෝ එක බලන ළමයි අනිවාර්යෙන් මේ බෝඩ් එකේ ලියන සටහන් ලියා ගන්න. හරි ලියලා පාඩම් කරගෙන මේවා කරගන්න. හරි. සිල්වත් වීම මගින් බුදු ධර්මයට හැමෝම මේ ක්ලාස් කරන්නේ. සිල්වත් වීම මගින් ශිෂ්‍ය ජීවිතයට ලැබෙන ප්‍රයෝජන නැත්තම් ආදර්ශ මොනවද කියලා අහනවා. නැත්තම් ප්‍රයෝජන සැකවින් පහදන්න. ඉතින් ඔය ටික ලිව්වහම ඇති. මොනවාද? සීලවත් වීමෙන් ශිෂ්‍ය ජීවිත ලැබෙන ප්‍රයෝජන මොනවාද? පළවෙනි එක විනයගරුක වෙනවා. 2 ශිෂ්ට සම්පන්න වීම. අකුසල ක්‍රියාවන්ගෙන් ඈත් වීම. සංවරශීලී පුද්ගලයෙකු වීම. ඔන්න මේ කරුණු තුන මේ පොයින්ට් තුන ලියලා ඒක ටිකක් විස්තර කරාම බලන්න ළමයි ලකුණු හම්බ වෙනවනේ. මේක අමාරුද? බුද්ධ ධර්මයේ අමාරුද? සීලය පාඩමෙන් මොකක් හරි රචනා ප්‍රශ්නයක් ඇහුවොත් මේක ලියන්න. සීලෙන් අහන ආය වෙන මුකුත් අහන්න දෙයක් නැහැ මේකේ. ඒ ටික තමයි ලියන්න ඕනේ. විනයගරුක වෙනවා, ශිෂ්ට සම්පන්න වෙනවා, අකුසල ක්‍රියාවන්ගෙන් ඈත් වෙනවා, සංවරශීලී පුද්ගලයෙක් වෙනවා, ඕන සංවේදී පුද්ගලයෙක් වීම. ඔය වගේ ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට මේ පාඩමේ දැන් භාගයක්ම ඉවරයි. තා චුට්ටයි තියෙන්නේ. අල්ලගෙන ඉන්න. එතකොට ඊට පස්සේ මේ පංචශීලය ආරක්ෂා කරපුවාම අපිට අයිතිවාසිකම් ලැබෙනවා. ඒ අයිතිවාසිකම් මොනවද දන්නවද? හැබැයි මේක අනිවාර්යෙන් අහනවා. අහන්නේ MCQ වලට. ඉරි ගහන්න. මොකක් හරි හොරකමක් ගැන මොකක් හරි දීලා හොරකමක් වුණා, ඒක වුණා, අපෙන් මොනවාද කද වෙන නීතිය අයිතිවාසිකම කියලා තමයි අහන්නේ. අයිතිවාසිකම් සීලයෙන් අහනවා නම් මම මේ දැන් කියන්න දෙන ටික ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්ම අහනවා. එතකොට දැන් මේක අහන්නේ ප්‍රශ්නේ අහන විදිය බලන්නකො. ප්‍රශ්නේ අහන්නේ පංචශීලය ආරක්ෂා කරන පුද්ගලයෙක් තුළ තියෙන අයිතිවාසිකම් මොනවද? පංචශීලයේ පළවෙනි එක ප්‍රාණඝාතයනේ. ප්‍රාණඝාතය කඩ කරන පුද්ගලයාගේ නැතුව යන අයිතිවාසිකම මොකද්ද? ඔන්න නැතුව යන අයිතිවාසිකම තමයි ජීවත් වීමේ අයිතිය.
ඉතින් ඔහොම ඇහුවානේ ප්‍රශ්නයක් O level paper එකේ. ඒකයි මේවා වැදගත් කියන්නේ. සමහර වෙලාවට අදම මේවා ඉගෙන ගන්නව වෙන්න පුළුවන්. හරි. ඒ විදිහට. හරිද? එතකොට අනිවාර්යෙන් මෙන්න මේ ඒවා නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන O level කරන ළමෙක්. ප්‍රශ්නය අහන්නේ මෙහෙමයි. සිල්වත් පුද්ගලයෙකු තුළ පුද්ගලයෙක් පංචශීලය ආරක්ෂා කිරීමෙන් සුරක්ෂිත වන අයිතිවාසිකම්. කොහොම මේක මතක තියාගන්න. මේ කොටස කොහොම මතක තියාගන්න. අයිතිවාසිකම් ටික. හරි. දැන් මොකක් හරි MCQ එක කවුරු හරි මරනවා. කියන්නේ මරලා ඒ ඡේදයක් දෙනවා. ඒතකොට ඒකේ අපි මේ කද වෙන අයිතිවාසිකම තමයි ජීවත් වීමේ අයිතිය. ඒ විදිහටම පන්සිල් පද පහතම හොම දීලා අපේ අයිතිවාසිකම් පහක් කද වෙනවා. ඒ පහ දැනගෙන ඉන්න ඒකයි වැදගත් වෙන්නේ. මේ පාඩමේ. අපි දැන් මම මේක ලියනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් මේක කොහේ හරි තැනක ලියලා කතපාදමේ තියාගන්න MCQ අහනවා. ඒකයි. පළවෙනි එක ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් අපේ ආරක්ෂා වෙන අයිතිවාසිකම තමයි ජීවත් වීමේ අයිතිය. සමහරව මේවා දන්නෙත් නැහැ. දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ඒකයි උගන්වන්නේ. දෙක සොරකම. ඒක කද වෙන අයිතිය මොකද්ද? දේපල අයිතිය. මේ වගේ මෙහෙම තමයි ප්‍රශ්න අහන්නේ. මේ උත්තර හරිද? මේ උත්තර හැබැයි ප්‍රශ්න අහන මොඩල් එක. ප්‍රශ්න අහන මොඩල් එකනේ ඔයාලා අඳුර ගන්න ඕනේ. මේ පාඩමෙන් මෙහෙම අහන්නේ. මේ පාඩමෙන් මෙහෙම අහන්නේ. හේතුඵල ධර්මයෙන් මෙහෙම අහන්නේ. ඒකනේ අල්ලගන්න ඕනේ මොඩල් එක ප්‍රශ්න අහන ආකෘතිය. උත්තර ටික තියෙනවා කියන්නේ ඒක දන්නවා. ඒකයි මම මේක ලියන්න හේතුව. තුන්වෙනි එක කාමේ සුමිච්ඡාචාරා. කාමේ සුමිච්ඡාචාරා. නිරවුල් පෞල් ජීවිතයක් ගත කිරීමේ අයිතිය. කාමයේ සුමිච්ඡාචාරා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. මම මෙතන කියන්න ඕනේ නෑනේ. 4 බොරු කීම. බොරු කියද්දි මොකද්ද මේවා වෙන්නේ? සංනිවේදන අයිතිය. සංනිවේදන අයිතිය. සංනිවේදන අයිතිය. නැත්නම් පුද්ගලාන්තර විශ්වාසය. පුද්ගලාන්තර විශ්වාසය. අන්තිම එක සුරාමේරය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය නැතුවලා යනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය. මේ පන්සිල් පද පහ කද කරද්දි පුද්ගලයෝ මෙන්න මේ අයිතීන් ටික නැති වෙලා යනවා. එතකොට දැන් මේක විභාගෙට අහන්නේ කොහොමද දන්නවද? පුද්ගලයෙක් මරා දැමීමෙන් එහෙම දාලා මොකද්ද අපෙන් මේ සිල්වත් පුද්ගලයෙක්ගෙන් අයිති වෙන අයිතිවාසිකම මොකද්ද කියලා අහනවා. එතකොට මොකද්ද ප්‍රාණඝාතය? එතකොට දැන් කවුරු හරි මරනවා නම් ඒක මේ ඝාතනයක් වෙලා තියෙනවා නම් ප්‍රශ්නේ ඔයාලා
මතක් වෙන්න ඕන මේ ප්‍රාණඝාතය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් නම් අපෙන් මේ කඩ වෙන අයිතිවාසිකම් මෙන්න ජීවත් වීමේ අයිතිය ඉඩක් ගැහුවා. ඔක උත්තරේ. කාගේ හරි මොකක් හරි දෙයක් හොරගම් කරනවා. සිල්වත් පුද්ගලයෙක් මොකද්ද වෙන්නේ? හොරගම් කරනවා නම් දේපල අයිතිය. කාමේසු මිච්ඡාචාරා. කාමේසු මිච්ඡාචාරා කියන්නේ අරක. හරි. එතකොට මොකද්ද වෙන්නේ? කාමයේ වර්ධව මේ හැසිරීමනේ ඔක කාමේසු මිච්ඡාචාරා කියන්නේ. නැත්නම් කොතු පැනීම. එතකොට ඒකේ මොකද්ද අයිතිය වෙන්නේ මේ අයිතිවාසිකම? නිරවුල් පෞල් ජීවිතයක් ගත කිරීමේ අයිතිය. ඒකට ඉරියන්න. බොරු කියනවා. මොකක් හරි හොඳ ලෝක බොරුවක් කියනවා. එතකොට බොරු කීමෙන් සිල්වත් පුද්ගලයෙකු තුල මේ කඩ වෙන අයිතිවාසිකම මෙන්න සංනිවේදන අයිතිය නැත්නම් පුද්ගලයෙකු තුල තියෙන විශ්වාසය. සුරාමේරය කියන්නේ මතට ලොල් වෙලා එහෙම මේ තමයි අහන්නේ. මතට ලොල් වූ පුද්ගලයෙක් තුල තියෙන කඩ වෙන අයිතිවාසිකම් මොකද්ද කියලා අහනවා. මොකද්ද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය. ඔය විදිහට තමයි විභාගෙට අහන්නේ. මේක අහන්නේ MCQ ප්‍රශ්නයක් විදිහට. නැත්නම් පංචශීලයේ ගැන කෙටි සටහනක් ලියන්න ඔයාලා මේක ලියන්න පුළුවන්. පංචශීල මේ පුද්ගලයන් කඩ කරන්නේ මේ අයිතිවාසිකම් ටිකක් නැතුව යනවා කියලා. එතකොට ඒක ලියන්න පුළුවන්. මේක ඉතාමත් වටිනා දෙයක්. ඒක හින්දා කටපාඩම් කරගන්න. එතකොට මේ පාදමෙන් සීලය පාදමෙන් අහන්න පුළුවන් විභාගෙ තියෙන ඔක්කොම කොටස් ටික තමයි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරේ. මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්න ඉස්සරහට ලස්සන වෙලා කියනවා. එහෙනම් ආයුබෝවන්.